දවසක්. ඉතින් අපි හැමෝටම උණ, පාචනය, වමනය වගේ තියෙන අවස්ථාවල මුලින්ම මතක් වෙන දෙයක් තමයි මේ ජීවනී කියන්නේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ ජීවනී ගැන. මුලින්ම කියන්න ඕනේ මේ ජීවනී කියන්නේ වෙළඳ නමක්. ජීවනී අයිති වෙන්නේ ORS එහෙමත් නැත්නම් oral rehydration salt කියන කැටගරි එකට. ජීවනී ඇරුණම ප්‍රෙඩික්ටර්, මිනර්වා වගේ ගොඩක් මේ ORS කියන කැටගරි එකේ ඩ්‍රග්ස් ලංකාවේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මේ oral rehydration salt ද්‍රාවණයක් කොහොමද හරියාකාරව සකස් කරගන්නේ, ඒ වගේම කොහොමද හරියාකාරව භාවිතයට ගන්නෙ සහ මොන වගේ අවස්ථාවලදීද මේ ORS ද්‍රාවණය භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු කියලා. ඉතින් මේ oral rehydration salt කියන නමේම තියෙන විදියට අපි මේ ද්‍රාවණය පාවිච්චියට ගන්නේ පාචනය, වමනය වගේ අවස්ථාවල ශරීරයෙන් පිටවන ජලය සහ ලවණ ප්‍රතිස්ථාපනය කරලා ශරීරය විජලනය වීමෙන් ආරක්ෂා කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සහ වැඩිහිටි අයගේ උණ තත්ත්වයන් වලදී ඇතිවන විජලන තත්ත්වයෙන් ශරීරය ආරක්ෂා කිරීමට මේ ජීවනී එහෙමත් නැත්නම් ORS ලබා දීම අතිශය වැදගත්. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ORS පැකට් එකක් හරියාකාරව සකස් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමයි මේ ORS ශෂේ පැකට් එකේ භාවිතයට උපදෙස් කියලා තියෙන කොටස හොඳින් කියවීම. මොකද ගොඩාක් වෙලාවට මේ ORS ශෂේ පැකට් එකක් දිය කරගන්න තියෙන්නේ වතුර ලීටර 1ක. හැබැයි එහෙම නොවන අවස්ථාවලු තියෙනවා. මුලින්ම මේ ශෂේ පැකට් එක අරගෙන උණු කර නිවාගත් ජලය සල්පයක හොඳින් දිය කරගන්න. ඊට පස්සේ නිවසේ තියෙන ක්‍රමාංකණය කරන ලද භාජනයක් හරි එහෙමත් නැත්නම් වතුර ලීටරයක් මනින්න පුළුවන් බෝතලයක් හරි අරගෙන මෙය සාදා ගන්නා ලද ද්‍රාවණය එයට එකතු කරන්න. දැන් වතුර ලීටර 1 සම්පූර්ණ වෙනකම් පිරිසිදු උණු කළ නිවාගත් ජලය එකතු කරන්න. ඉතින් මේ වෙලාවේදී කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙම ද්‍රාවණයට සීනි, ලුණු, තැඹිලි වතුර වගේ පිටතින් වෙනත් කිසිම දෙයක් එකතු නොකරන්න වග බලා ගන්න ඕනි. ඉතින් මේ පිළියෙල කරගන්නා ලද ORS එහෙමත් නැත්නම් ජීවනී ද්‍රාවණය වරින් වර කුඩා ප්‍රමාණ වලින් තමයි රෝගියාට ලබා දෙන්න ඕනේ. එකවර විශාල ප්‍රමාණ ලබා දීම සුදුසු නැහැ. වමනය වගේ තියෙන අවස්ථාවලදී වමනය යෑමෙන් විනාඩි 10කට පමණ පසු ORS එහෙමත් නැත්නම් ජීවනී කුඩා ප්‍රමාණ වලින් ලබා දීම ආරම්භ කරන්න. පාචනය වගේ තියෙන අවස්ථාවලදී වැසිකිලි යාමෙන් පසු මෙම ද්‍රාවණය වීදුරුවක් පමණ පානය කරන්න. මෙතනදී කියන්න ඕන තවත් වැදගත්ම දෙයක් තමයි වරක් පිළියෙල කර ගන්නා ලද ORS ද්‍රාවණය පැය 24ක් ඇතුළත භාවිතා කළ යුතුයි. පැය 24කට පස්සේ මෙම ද්‍රාවණය භාවිතයට සුදුසු නැහැ. ඒ වගේම තමයි පැය 24ක් ඇතුළත මෙම ද්‍රාවණය ශීතකරණයේ තැබීම අනිවාර්ය නැහැ. ඉතින් මෙතෙන්දි කියන්න ඕන වැදගත් දෙයක් තමයි ජීවනී කියන්නේ ආහාර වලට අතිරේකයක් නෙමෙයි.
ජීවනී ලබා ගන්න අතරතුරදීම අනෙකුත් ආහාර ලබා ගැනීම හරිම වැදගත්. ඒ වගේම තමයි කුඩා දරුවෙකුට නම් ජීවනී ලබා දෙන අතරතුරදීම මව්කිරි ලබා දීම අතිශය වැදගත්. ඉතින් දැන් අපි කතා කරමු මොන වගේ අවස්ථාවන් වලදීද මේ ජීවනී එහෙමත් නැත්නම් ORS පානය සම්පූර්ණයෙන්ම නතර කරලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු කියලා. වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද දින ගණන පසු පාචනය, වමනය, මල සමග ලේ පිටවීම දක්නට ලැබෙනවා නම් ජීවනී පානය සම්පූර්ණයෙන්ම නතර කරලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ඒ වගේම තමයි කුඩා දරුවන්ගේ මේ ජීවනී පානය කරන අතරතුර ඇස් වටා ඉදිමුමක් දක්නට ලැබුණොත් වහාම ජීවනී පානය නතර කරන්න. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මම සංජනා බණ්ඩාරිගොඩ. ඉතින් ආයෙත් මේ වගේ දැනුවත් කිරීමේ වීඩියෝ එකකින් හමු වෙන තුරු ආයුබෝවන්.